ආයුබෝවන් යාළුවනේ ගෝවා කියන්නේ අපේ රටේ හැමෝම කන්න කැමති වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් තියෙන හොඳ එළවලුවක්. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ මේ ගෝවා වගා කරන්න පුළුවන් උඩරට සීතල පැතිවල විතරයි කියලා. නෑ, ඒක වැරදි මතයක්. අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ඔබේ ගෙවත්තේ වගා බිමේ මුල ඉඳන් කොහොමද නිවැරදි තාක්ෂණික ක්‍රමවේද යටතේ ගෝවා වගාවක් සිදු කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න. ඉතින් යාළුවනේ ගෝවා වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ නම් සෙල්සියස් අංශක 15ත් 25ත් අතර සිසිල් දේශගුණයක් තමයි. නමුත් අද වන විට මේ පහත රට ප්‍රදේශවලටත් ගැළපෙන දෙමුහුම් ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. ඒ නිසාවෙන් එම පළාත්වලත් ඉතාම සාර්ථක විදිහට මේ ගෝවා වගාව දැනට කරගෙන යනවා. අපි කතා කරමු ගෝවා වගාව සඳහා වඩාත් සුදුසු වන පස ගැන. ඉතින් කාබනික ද්‍රව්‍ය තියෙන බුරුල් හොඳින් ජලය බැස යන මැටි ලොම් පසක් තමයි වඩාත් සුදුසු වන්නේ. පසේ pH අගය 6.5ත් අතර තිබ්බොත් ඉතාම සාර්ථක වගාවක් අපිට කරගෙන යන්නට පුළුවන්. අපි දැන් බලමු තවාන් පාලනය ගැන. සාර්ථක අස්වනවලු රහස තමයි හොඳ බීජ සහ නිරෝගී පැල. ඉතින් දැනට ලංකාවේ අපි ප්‍රධාන වශයෙන් මේ KY ක්‍රොස් සහ KP ඩෙල්ස් වැනි ඉහළ අස්වනු දෙන ප්‍රභේද භාවිතා කරනවා. මීට අමතරව K739 ග්‍රීන් කොනට් වගේ ප්‍රභේදات අපි වගාවන් සඳහා යොදා ගන්නවා. ඉතින් අපිට තවන් පාත්ති සකසලා ඒවැ බීජ යොදලා පසුව ශේස්ත්‍රයේ සිටවන්න පුළුවන්. එහෙම නැත්නම් තවන් තැටි භාවිතා කරලා මේ වගේ තවන් දාඩි වලලා පසුව ශේස්ත්‍රයේ සිටීම සඳහා යොදා ගන්නත් පුළුවන්. අපි දැන් බලමු බිම් සකස් කිරීම සහ පැල සිටවන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පස හොඳට හාලා සෙන්ටිමීටර් 15ක් 20ක් වගේ උස් පාත්ති සකස ගන්නට පුළුවන්. මොකද ජලය රැඳෙන්නේ නැතුව හොඳට බැහැලා යන්නට ඕනේ. ඉතින් මේ පැල සිටීමේ පරතරය ඊටාම වැදගත්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 40ක් වගේ සහ පේලි අතර සෙන්ටිමීටර් 45ක් වගේ ඉඩක් තියාගත්තොත් අපිට හොඳින් අපගේ වගාවන් නඩත්තු කරන්නට පුළුවන්. අපි දැන් බලමු ගෝවා වගාවේ පොහොර යෙදීම කොහොමද අපි සිදු කරන්නේ කියලා. ගෝවා කියන්නේ ඉතා ඉක්මනින් වැඩෙන භෝගයක්. ඒ නිසාවෙන් අපි මේ නිසි පෝෂණය ලබා දෙන්නට ඕනේ නියමිත වේලාවට. අපිට සාමාන්‍යයෙන් පැල සිටවලා සති 2කින් වගේ මතු පිට පොහොර විදිහට යූරියා මිශ්‍රණයක් යොදන්නට පුළුවන්. මීට අමතරව නැවත සති 5කින් දෙවන මතු පිට පොහොර මිශ්‍රණය අපිට යොදන්න පුළුවන්. මේ සඳහා අපිට කොළ පොහොර, නිල් කැට පොහොර, යාරමිලා කොම්ප්ලෙක්ස් වගේ පොහොරක් යොදන්නට පුළුවන්. මීට පස්සේ අපිට ගෙඩි හැදෙනකොට අපිට වැඩිපුර අවශ්‍ය වෙන්නේ පොටෑසියම් අඩංගු පොහොර. ඒ කියන්නේ අපිට මිරියේට් ඔෆ් පොටෑෂ් එමෙත යාරමිලා ටාකට් වගේ පොහොරක් අපිට නැවත යොදන්නට පුළුවන්. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට පොහොර යෙදීම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න. වශයෙන් යාළුවනේ අපිට මෙන්න මේ ගෝවා වගාවේදී හානි ගෙන දෙන කෘමි සතුන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් මෙන්න මේ දියමන්ති පිටු සලඹයා, පත්‍ර කනින්නා, කූඩිත්තා වගේ සතුන් තමයි ප්‍රධාන වශයෙන් අපිට හානි ගෙන දෙන්නේ. ඉතින් මෙම සතුන් පාලනය කර ගැනීම සඳහා අපිට රසායනික කෘමිනාශක භාවිතා කරන්නත් පුළුවන්. එමෙමෙක්ටින්, බෙන්සොඑට්, ක්ලෝරෝටැනිල්පෝල්, ස්පිනොසෑට් වගේ ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා අපිට මේ කෘමි සතුන් පාලනය කරගන්න පුළුවන්. අපි දැන් බලමු ගෝවා වගාවට ප්‍රධාන වශයෙන් ඇති වෙන රෝග මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කළු කුණු වීමේ රෝගය තමයි ගෝවා වගාවට වැළඳෙන්නේ. මේක මේ බැක්ටීරියානු රෝගයක්. බැක්ටීරියාවක් නිසා තමයි ඇති වෙන්නේ. මෙම රෝගයේ ලක්ෂණ විදිහට අපිට කොලාග සිට ඉංග්‍රීසි ඊ අකුරේ හැඩයට කහ පැහැති ලප තමයි මුලින්ම ඇති වෙන්නේ. පස්සේ මේක දුඹුරු හෝ කළු පැහැයට හැරෙනවා. ඒ වගේම තමයි මේ කොළයේ නහරත් කළු පැහැයට හැරෙනවා. ඉතින් රෝගය උග්‍ර වුණොත් මුළු ශාකයම මැරිලා යනවා. ඉතින් අපිට මේක පාලනය කරන්න පුළුවන්. රෝගී පැල තියෙනවා නම් ඉවත් කළා දාන්න ඕනේ. ඒ වගේම තමයි අපි රෝග රහිත බීජ සහ නිරෝගී පැල භාවිතා කරනවා නම් මෙම රෝගය අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම ජලය රැඳීම වගාවේ වළක්වන්නට ඕනේ. අපිට රසායනික ප්‍රතිකාර වලට යන්න පුළුවන්. තඹ අඩංගු බැක්ටීරියානු ආශයක් යොදලා මේක පාලනය කරගන්න පුළුවන්. ඊළඟටත් බලමු ඩවුනි මිල්ඩියු කියන රෝගය තමයි ඊගාවට අපිට ගෝවා වගාවට කරදරගෙන දෙන්නේ. ඉතින් මේක නම් දිලීරය නිසා ඇති වෙන්නේ. සිසිල් සහ තෙත් කාල්ගුණේ තමයි විශේෂයෙන් මේක පැතිරෙන්නේ. රෝග ලක්ෂණ විදිහට කොළ මතු පිට කහ පැහැති ලබ තමයි පළමු ඇති වෙන්නේ. කොළයට සුදු හෝ පැහැති පුස්වැනි ස්තරයක් බලා ගන්න පුළුවන් අපිට. පසුව මෙම කොළේම මැරිලා යනවා.
අපිට මේක පාලනය කරන්න සාමාන්‍යයෙන් වගාවට හොඳ වාතාශ්‍රයක් ලැබෙන විදිහට පරතරය තබා ගන්නට ඕනි. අපිට උදේවරුේ ජලය යොදන්නට ඕනි. අපිට රසායනික ප්‍රතිකාර වලට යනවා නම් මෙටලැක්සි මැන්කොසෙප් වගේ දිලීර නාශක භාවිතා කරලා මෙන්න මේ රෝගය පාලනය කරගන්න පුළුවන්. ඊළඟට ගෝවගාවට ප්‍රධාන වශයෙන් මේ මූල ගැටති රෝගය තමයි එන්නේ. මේක නම් මේ පසෙන් එන්නේ, පසෙන් තමයි බෝ වෙන්නේ. මේ රෝගයේ ලක්ෂණ විදිහට මුල් ශාකයේ මුල් විශාල ගැටති හට ගන්නවා මුල් වල. එකල ශාකය මැලිලා යනවා. කොළත් කහ පැහැට ඇරෙනවා. ගෙඩි හැදෙන්නේ නියම විදිහට. ඉතින් අපිට මේක පාලනය කරගන්න නම් රෝගී පැල දැක්කම අපිට මේක අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේම අපිට වසර 3ක් 4ක් ගෝව පවුලේ කියන්නේ මේ භෝග හැර වෙන භෝග මාරුවකට යන්න පුළුවන්. පස ආම්ලික නිසා තමයි වැඩිපුර මේක ඇති වෙන්නේ. ඉතින් අපිට ඩොලොමයිට් යොදලා පසේ pH අගය සාමාන්‍යයෙන් 7ක් වගේ ආසන්න අගය කර ගන්න පුළුවන් නම් මෙම මූල ගැටති රෝගයෙන් අපගේ ගෝවගාව ආරක්ෂා කර ගන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳ ජල බැස්මක් තියෙනවා නම් මෙම මූල ගැටති රෝගය අවම වෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි ගෝවගාව සඳහා ඉඩම සකස් කර ගැනීමේ සිට පැල සිටවීම, පොහොරේදීම, කෘමි හානි සහ රෝග සහ අස්වැන්න නෙලියම දක්වාම සියලුම වැදගත් කරුණු පිළිබඳව කතා කරා. ඉතින් මේ පියවරවල් අනුගමනය කරලා ඔයාලගේ වගාවන් සාර්ථක කරගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලගේ මිතුරන්ට බලන්නත් මේක share කරගන්න. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම ස්තුතියි.